වැඩ බලන විදුහල්පති. ගරු මැතිනිය වැඩ බලන විදුහල්පති වරු කියන්නේ මේ රටේ හරි දුකක් විඳින විදුහල්පතිවරු. ඒ අය පොඩි දීමනාවක් අරගෙන කැලෑබද ඉස්කෝලවල නොදියුණු පාසල් බලා ගන්න ඔය කිසිම විදුහල්පති කෙනෙක් විදුහල්පති ශ්‍රේණි පත්වීම අරගෙන ඔය ශ්‍රේණිධාරී පත්වීම් දුන්නම ගිහිල්ලා නගරේ පාසල් වල ඉන්නේ. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා മന്ത്രിවරේ. මේ පාර්ලිමේන්තුවේ NPP එකේ മന്ത്രി කෙනෙක් ඉන්නවා කෑගල්ල දිස්ත්‍රික්කේ වැඩ බලන විදුහල්පති කෙනෙක්. ඒ විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති පටන් ගත්තට පස්සේ හොඳම ඉහළම ප්‍රතිඵල අරන් දුන්නා මේ മന്ത്രിතුමා. ඒ ඉස්කෝලේ වැඩ බලන විදුහල්පතිවරයෙක් හැටියට. ඉතින් ඒ නිසා වැඩ බලන විදුහල්පතිවරුන්ගේ දැන් අවුරුදු 20යි. හඳපානාගල ඉස්කෝලේ අලි ගහනවා. වැල්ලවායි. හඳපානාගල ඉස්කෝලේ තාමත් යන්නේ නැහැ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක්. ඒ වගේම දඹේතැන්නේ මේ අම්බිකා දඹේතැන්න ඉහළම කන්ද උඩ තියෙන කපුතලයේ දඹේතැන්න වගේ ඉස්කෝලවල වල ද්‍රවිඩ පාසල් වල වැඩ බලන විදුහල්පතිවරු ඉන්නේ. ඉඳා වැඩ බලන ද්‍රවිඩ පාසල් වල ගොඩක් වැඩ බලන විදුහල්පතිවරු ඉන්නේ නමුණුකුල. ඒ වගේ ඉස්කෝලවල වැඩ බලන විදුහල්පතිවරු ඉන්නේ මැතිනිය. ඉතින් වැඩ බලන විදුහල්පතිවරු දැන් විභාගවලට ගියා. මම අපේ ආණ්ඩුවට මේ පාර්ලිමේන්තුවේ මම සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමත් එක්ක විශාල ප්‍රශ්නයක් ඇති කරගත්තා. මේ වැඩ බලන විදුහල්පතිවරුන්ගේ තනතුරු ඒ අයට 3 හරි 2 1 හරි කීයක් මොන ශ්‍රේණියට හරි දාලා ඒ අයගේ ප්‍රශ්නේ විසඳන්න කියලා. තාම වැඩ බලන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතවත් තියලා නැහැ. අලුතෙන් මේ ඊයේ පෙරේද ආපු තරුණ ළමයි බඳව ගන්නවා. දැන් මට ඊයේ කියනවා විදුහල්පති කෙනෙක් ප්‍රශ්නයක් මට මැතිනිය 2006 විද්‍යාපීඨයෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට තව එක්කෙනෙක් ඇවිල්ලා තිනවා. ඒ 2006 දෙන්නම එකට බැඳිලා 2018 එක්කෙනෙක් විදුහල්පති ශ්‍රේණිය අරන්. විදුහල්පති ශ්‍රේණිය අරන් ඇමිලි පිටියේ මට මේ ප්‍රශ්නේ කිව්වේ. එතකොට අලුත් වැටුප් වැටිසීම අනුව විදුහල්පතිගේ පඩිය 67000යි. හැබැයි ගුරුවරයෙකුගේ පඩිය 73000යි. විදුහල්පති එකට සේවයට බැඳිලා විදුහල්පතිය 67000යි. විදුහල්පති නිකන් ගුරු සේවයේ ඉන්න කෙනාට 72000යි. අපේ රටේ තියෙන පුදුම ක්‍රමය වැටුප් ක්‍රමය දැන් විශ්‍රාම වැටුප් මේ අර උද්ඝෝෂකයෝ 153000ක් උද්ඝෝෂණය කරනවා. මොකද්ද 2020යි 24 මැතිනිය 24 දෙසැම්බර් 31 ඉංජිනේරුවෝ දෙන්නෙක් කියන්නකෝ දෙසැම්බර් 31 ගිය එක්කෙනාට 2025 දවස් 3කින් ඊට දවස් 3කට පස්සේ ජනවාරි 2 ගිය එක්කෙනාට 70000කින් පෙන්ෂන් එක වැඩි. එකම ශේත්‍රයේ එකම කාලේ එකටම බැඳිලා එක විදියට වැඩ කරපු දෙන්නගේ එක්කෙනෙකුට පෙන්ෂන් එක 50000ක් අඩුයි එක්කෙනෙකුට 50000ක් 70000ක් වැඩි. එකම කඩෙන් බඩු ගන්න දෙන්නම ගිහිල්ලා. එකම බෝතලේ ගහන්න. ඒතකොට දෙන්නම කතා වෙනවනේ. ඒක මහා හරි අසාධාරණයක්. එකම හරි අසාධාරණයක්. ඒ වගේ තමයි වැඩ බලන විදුහල්පතිවරුන්ගේ මේ ප්‍රශ්නේ හරි උග්‍ර ප්‍රශ්නයක්.